රටම දන්න දනංජය සිරිවර්ධන රඟපෑමට සමුදෙයි. මෙන්න දැන් ලැබුණු කනගාටුදායක පුවත. ජනප්‍රිය රංගන ශිල්පී දනංජය සිරිවර්ධන රඟපෑමට සමුදීමට අදහස් කරන බවට ඉතා ආම්පුරණාත්මක සටහනක් තබා තිබෙනවා. උපුටා ගැනීම. ජනගත නොවීම සහ සමුගැනීම. පසුගිය වසරේ ප්‍රකාශය වූ ඉරගිනි මත්දාහනේ බණ්ඩාරගේ චරිතය මගේ රංගන ජීවිතය තුළ නෙගටිව් චරිතයක් වෙනුවෙන් මා ලද ඉහළම ජනතා ප්‍රසාදය ලෙස හැඳින්විය හැක. ඊට සමගාමීව මද ලංකා චිත්‍රපටයේ සත්‍යයේ චරිතයද මා රංගන ජීවිතය තුළ ලද විශාලතම ඇගයීම බව සඳහන් කළ හැක. පිරිමියෙකු සහ ගැහැණියක ලෙස අන්ත දෙකක් එකම කාලයේ රංගන ශිල්පියෙකු තෝරා ගැනීම කෙතරම් අවදානමක්දැයි රංගනය ගැන අල්ප මාත්‍රයක් හෝ දැනුමක් තියෙන කෙනෙකුට තේරුම් ගත හැකි බව විශ්වාස කරමි. එහෙත් එම චරිත දිත්වය තෝරා ගැනීම ගැන කිසිදු පසුතැවීමක් නොමැත. නමුත් එම රංගනය කිසිදු නිර්දේශයක් නොලැබීමත් පසුගිය වසරේ ජනගත නළුවන් අතරේ නොසිටීමත් හේතුවෙන් මා රංගනයෙන් සමුගත යුතු කාලය පැමිණ ඇති බව දැනෙයි. සම්මානම නෙවෙයි පවතින කාරණාව. ඒත් ජනගත නොවීම එක්තරා කාරණාවකි. එනිසා ඇත්තෙන්ම මෙය තීරණාත්මක අවස්ථාවකි. යනුවෙන් ඔහු ඉතා කනගාටුවෙන් පවසනවා.